Hi සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අද අපි කරන්න යන්නේ ලංකාවේ ඉන්න subscribers අතින් ගත්තට පස්සේ වැඩිම count එකක් තියෙන channels 10 ගැන review එකක්. හරි වැඩි කතාවක් නැහැ එහෙනම් review එකට යන්න. Rank number 1 වලට ඉන්නේ Wild Cook Book. Wild Cook Book channel එකේ දැන් subscribers ලා 10 million ඉන්නවා. මෙයා videos 604ක් දාලා තියෙනවා. ඒ වගේම මෙයා මේ අපි බලමු short content වලින් තමයි මම දන්න විදිහට නම් මෙයා popular වුනේ. මේටි. ඔව් මෙයාගේ අර recipe අනුමනේ. එයා පිටරටත් ගිය හොඳට ප්‍රසිද්ධ වුණානේ. ඔව්. අපි බලමු මෙයාගේ channel එක ඒ කියන්නේ මේ මුලින්ම දාලා තියෙන වීඩියෝ එක ඒ කියන්නේ කොච්චර කාලයකට කලින්ද දාලා තියෙන්නේ කියලා බලමු. අවුරුදු හරියටම 4කට කලින් තමයි channel එක පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ 10 million අරන් තියෙන අවුරුදු 4ක් ඇතුළත. ඒ දවස්වල වීඩියෝ එකනේ. දැන් තියෙන තත්ත්වේ. ඒ දවස්වල තියෙන වීඩියෝ එක තමයි මේක. මෙයාගේ vibe එක මේ ගැමි vibe එකක් තියෙනවා. ගැමි vibe නේ. ඔව් ගැමි vibe එකකින් හදලා තියෙනවා. දැන් ගැමි කියලා හොයාගන්නවත් බෑ. දැන් මේ අලුතෙන්ම දාලා තියෙන වීඩියෝ එක දාලා තියෙන බලමු අපි. නාසිකුරම් වීඩියෝ එකක් තියෙන්නේ නේ. හැබැයි ඒකත් අවුරුද්දකට කලින් දාලා තියෙන්නේ. මම දැන් මෙයා ගොඩක් දාන්නේ මේ ෂෝට් කන්ටෙන්ට් එකට. ඔව්. මෙයාගේ මේ 10 මිලියන් ගත්ත එකේ වීඩියෝ එකකුත් තියෙනවා. අපි බලමු. මම දැන් ලංකාවේ ඉන්න පළවෙනි YouTuber කොහෙද මේ ඩයමන්ඩ් බටන් achievement එක කරපු. ඔව්නේ. ඔව් ලංකාවේ පළවෙනි YouTuber. හරි rank number 2 බලමු අපි එහෙනම්. rank number 2 වලට ඉන්නේ දෙරණ. TV දෙරණ. සත්තපඩි අපේ TV දෙරණ. 5.7 million subscribers count එකක් තියෙනවා. මේගොල්ලන්ගේ ඉතින් videos count එක ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැති වැඩක්. කතා කරන්න දෙයක් නැහැ. මේගොල්ලන්ගේ අර සතියන Telegram එක නම් සුපිරි. අපි මරුණත් ඒ ටික යනවා. දෙවෙනි ඉන්නේ බලලා තියෙන්නේ කියලා වැඩක් නැහැ ඒක. මේගොල්ලෝ ඉතින් කොහොමත් ෂෝට් කන්ටෙන්ට් උයි ලොන් කන්ටෙන්ට් උයි දෙකම යනවනේ ඉතින්. ඊට අමතරව ලයිව් උත් යනවා. ඕනේ. ඔව්. ඊළඟට තියෙන තුන්වෙනි රැන්කින් එක ගන්නේ ස්වර්ණවාහිනී TV. ඒකේ 4.71 මිලියන් සබ්ස්ක්‍රයිබර් කවුන්ට් එකක් තියෙනවා. මේගොල්ලොත් ගැනත් ඉතින් කොහොමද channels ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් නිකන් මෙහෙම බලන් යන එක හොඳයි කියලා හිතනවා මට ඉතින්. අපි බලමු 4 වෙනි රෑන්ක් එක. 4 වෙනි රෑන්ක් එකේ ඉන්නේ හිරු TV එක. අපේ හොඳම channel එක. හිරු TV එකේ ඩාන්සින් කරනවා යන්නේ. ඒක යනවා ඩාන්සින්. දැන් යනවානේ. දැන් හිරු ස්ටාර් කොටක් නැවතුණානේ. සීසන් එක ඉවරයි. ඒ අවුරුදු කාලෙට ඒක හොඳ දේවල් එළියට එනවා ඒක. කුමාරියෝ හොයාගන්න පුළුවන්. මේ ඊළඟට තියෙන්නේ number 5 ranking number 5 යෝහානිගේ channel එකේ තියෙන්නේ subscribers count එක 3.86ක් තියෙනවා millions 339ක් videos දාලා තියෙනවා. හැබැයි මං ඉස්සර මෙයාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ චරිතක සින්දුවක් නානවා බං. නීලදෑස හා දොඩවන්නම් වලලු අඳට මම මත් වෙන්නම් නීලවරලම සිඳගන්නම් ඊනමවා මට කතා කරන්න ගල්ලන ගඟ කරල්ල පාගේ නිමාවත් නෑනේ ඔබේ රුවරුනේ ඒක පෞද්ගලික ඇරියස් වීඩියෝ වලින් කවර් කරන්න බෑ. පෞද්ගලික නෙවෙයි ඒක. මම හරියටම දන්නේ නැහැ ඒක ගැන. හරියටම කියන්න බෑ. මෙයා ඇත්තටම මෙයාගේ එක සින්දුවක් තිබ්බනේ මොකද්ද මැනිකේ මගේ හිතේනේ මැනිකේ මගේ හිතේන් තමයි මෙයා හිට් උනේ. ඔව් පොප් වෙලා ආවේ. ඒක වැඩියම මේ ඉන්දියාවේ කට්ටියකින්ද කොහෙද රීච් එකක් ආවේ. ඔව්. ඒක නිසා තමයි මෙයා මේ පොප් උනේ. rank number කීයද 7ද 6 6ද ගණන් කරපන් 1 2 3 4 5 6 6 මට හොඳ මතකයක් තියෙනවා
හැබැයි මේක තමයි මං සුපිරි channel එක. සිරස ඇත්ත කියමයි. නම්බර් 6 වල තියෙන සිරස TV එක 3.39 මිලියන් සබ්ස්ක්‍රයිබර් කවුන්ට් එකක් තියෙනවා. මේගොල්ලන්ගේ ටෙලිඩ්‍රාමාස් සරවමේව තමයි ඉතින් ගොඩක්ම ඉතින් channel ඔක්කොම පහේ ටෙලිඩ්‍රාමාස් වලින් තමයි හිට් කරගෙන හිටියේ. මේගොල්ලන්ගේ තව එකක් තමයි මේ voice ශ්‍රී ලංකාවේ ඒක සුපිරි. voice ශ්‍රී ලංකා. ඒක අමාරු. ඒ වගේම එකක් තිබ්බනේ පිටරට channel වලත් තිබ්බා ඔය වගේම එකක්. තියෙනවා මම හිතන්නේ. තාමත් තියෙනවා. අර ඉන්ටර්නැෂනල් level එකට මේක කරමු. සිරස මේ සුපර් ස්ටාර් එහෙම බලලා තියෙනවා. කොමල සිනහනම් වාලා උරංගිරි දංගරපා ඔය කාලේ මතක කියලා දැන්නේ. අර රැප් එහෙම සිහන් මිහිරංගත් ඉන්නවා මේ ඒකෙන් අපගෙනන්නේ සිහන් මෙයාලා. ඔව් සියන් මේකේ ඉන්නවා. ප්‍රදීප් රංගන මම season 2 එකකින් ආවේ. season 1 ද ප්‍රදීප රංගන නෑ season 2 එකේ. සියන් විදියේ season 1 එකේ. season 1 එකේ හරි. ඒක දෙකනේ උනේ එතකොට. දෙක තුනද කොහෙද අජිත් බණ්ඩාර තමයි ඒකේ ෆස්ට් ගෙහුවේ. අප් එක ගෙහුවේ. එහෙනම් අපි ඊළඟ channel එකට යමු. විනී ප්‍රොඩක්ෂන්. අපේ channel එක වෙන්නේ. ආසම channel යන්නේ. ආසම channel එක. මේවලින් content නම් quality එකක් තියෙනවා. ඒ සුපිරි. ඊළඟ වැඩක් නෑ. කොයි අලුත් එකක් ගන්න කිද? ඉස්තිරි පුගේ. වාහනයක තියෙන පුලිය තමයි මේක. එක පුලියද තියෙන්නේ? එක පුලියයි තියෙන්නේ. ඔය බේ කුඩුකාරය වුණාට මුට සල්ලි තියෙනවා. කුඩුකාරය වුණාට සල්ලි තියෙනවා. කුඩන්ටනේ මල්ලි සල්ලි තියෙන්නේ. බීඩි ගහනවා, ගංජා ගහනවා, කසිප්පු ගහනවා, කුඩු ගහනවා. පුදුම කුඩු ගහිල්ලන්නේ මල්ලි ඒක. ඒ වගේම වීඩියෝ සුපිරි. දැනට මේගොල්ලන්ගේ subscriber count එක 3.31 මිලියන්ස් තියෙනවා. yes හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ. ඉස්සර ඒ කියන්නේ මේ YouTube එකේ උඩම හිටියේ දැන් ranking මෙහෙම ගත්තට channel 4ක්ම ගහලා තියෙනවා ranking. ඔව් ඒනට ඉස්සර content creators තමයි උඩින්ම හිටියේ. උඩින් හිටියේ. ඔව් වස්තිලා විනීලලා ඒ කට්ටිය තමයි මුලින්ම උඩින් හිටියේ. පස්සේ මේ channel කට්ටිය දාන්න පටන් ගත්තට පස්සේ ඒකේ පොඩ්ඩක් වෙනස් වුණා. පොඩ්ඩක් ඔව් සාමාන්‍ය පොඩ්ඩක් ඒක වෙනස් වෙලා ඉවරලා දැන් ranking වල මුල්ම පහටම ඇවිල්ලා තියෙනවනේ channel set එක. ඔව් channel තුනම ඇවිල්ලා තියෙනවා මුල් පහ අතර. ඒගොල්ලන් 7 නේ. ඒත් සුපිරි ඉතින්. අපි කොහොමද බලන්න දාපු ගමන් වීඩියෝ එක නේද? මේගොල්ලන්ගේ අපි ඔන්න පළවෙනි වීඩියෝ එක පොඩ්ඩක් බලමු අපි. කියන ඕල්ඩස් වලට ගිහිල්ලා බලමු. අවුරුදු මම හිතන්නේ කල්දේරගේ අවුරුදු තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 8කට කලින් තමයි මේගොල්ලෝ channel එක කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ කාලේ පොඩිම ගොල්ලෝ ටිකක්. එතකොට most popular වලට සාමාන්‍යයෙන් content කීපයක්ම ඇතුළත් වෙලා තියෙනවානේ. සල්පිල තමයි ෆස්ට් එක. සල්පිලනේ වැඩියෙන්ම තියෙන්නේ. ඔව්. සල්පිලේ 18 මිලියන් views තියෙනවානේ. වැඩියෙන්ම තියෙන්නේ ඒක තමයි. ඒක තමයි. අනිත් ඒවා අඩුයි. සල්පිල තමයි වැඩියෙන්ම මේගොල්ලන්ගේ. ඔබට ෆස්ට් එන්න තිබ්බේ තොරන් රාජ්‍ය. අන්න ඒක සුපිරිය. තොරන් රාජත් මොනවද වෙන්නේ? ගාන ආතල් ටිකදී. එහෙනම් නම්බර් කීයද? රෑන්කින් නම්බර් 8. අපේ අම්මා හැමෝගෙම අම්මා. මම පොඩි ප්‍රශ්නයක් තිබ්බනේ ඒ දවස්වල වයිල් කුක් එක්ක පොඩ්ඩක්. ඔව් වයිල් කුක් එක්ක පොඩි ප්‍රශ්නයක් එහෙම ඇති කරගත්ත පොඩි ගැටුම් මෙහෙම ටිකක් කියා. මට දැනුම් දෙන්නේ නැතුව එහෙම එකක් කරන්න. තේ කමෙන්ට් දාලා තියනවලු මගේ ඇඩ්මින් කිව්වේ ඇයි අර අපේ අම්මා උත්සවයට ආවේ නැත්තේ? ඇයි සුබ පැතුවේ නැත්තේ? මං දන්නෙත් නැහැ. මට අවශ්‍යත් නැහැ. YouTube එකට සම්බන්ධ කුකින් channel එකක් තියෙනවා. එයාගේ තව බොරු channel එකකුත් තියෙනවා. ගමක උයන ගැහණු කෙනෙක්ව ධම්මලා පටියට උයන channel එකක්. ඒකත් මේකට ආවලු. ඉතින් තව ගැහණු ළමෙක්ගේ channel එකක් තියෙනවා. ඒවත් උයනේව නෙමෙයි. ඒවා ඇත්තටම මේ ඒවා මිනිස්සුන්ගේ හිත සතුටු කරන මේ අපේ අම්මා කියන්නේ මිනිස්සුන්ට උයන උගන්වපු කෙනා. හරි මෙයාගේ තර වගේම තමයි හැබැයි මෙයාගේ මේ වීඩියෝ ගොඩක් දාලා තියෙනවා 2.4 ගේ වීඩියෝස් දාලා තියෙනවානේ අරයාගේ කවුන්ට් එක තිබ්බේ අපි බලමු ගිහිල්ලා ෆයිල් කුක් බුක් ගේ channel එකේ කවුන්ට් එක 604ක් තිබ්බේ ඔව් එතකොට අපේ අම්මා channel එක ගත්තට පස්සේ මේ වෙලා තියෙනවා 1.4 කී 1.4 ගේ දාලා තියෙනවා ලොකු වීඩියෝ ප්‍රමාණය මෙයාගේ තමයි බලමු මේ ඕල්ඩස්ම කන්ටෙන්ට් එක එක්ක බලමු මේ පොඩ්ඩක් බලලා කියන්න හොඳයි ඕල්ඩස්
අවුරුදු 8කට කලින් පටන් ගන්න තියෙනවා. ඒකට හිතහන්කෝ වයිල් කුබ්බුක්ගේ අවුරුදු 4ක් ඇතුළත ගහලා තියෙන කියමු. මාර ඒක තමයි සුපර් වඩාලියක් වැඩ් එක හොඳ වැඩ් එක. හරි. එහෙනම් ඊළඟ channel එකට යන්න. මේක බුද්දිසම් channel එකක්. මේක මං හිතන්නේ මේකත් ළඟදී වෙන්න ඕනේ පටන් අරගෙන තියෙන්නේ. අපි බලමු. ඕල්ඩස්ම content එක කවුද බලන්න නෙමෙයි ඔක. නෑ මේක පරණයි නේ. ඔක තමයි මචං ගොඩම පරණ channel එක. මේ 11 years ago පටන් ගන්න දේ. ඔව්. පළවෙනි වීඩියෝ එකට 16k views කියලා තියෙනවා. ඔක මේ ගොඩක් channel එක ගොඩක් හොඳ channel එකක් නේ. කියන්නේ පිටරට අර ආටිස්ට්ලා එහෙම පොඩ්ඩක් ජොයින් වෙනවා ඔක. මේ තියෙන මේ හාමුදුරුවෝ තමයි ඔක්කොම මේ අනිත් මේක යන්නේ ඉංග්‍රීසි වලින් නේ සිංහල වලින් නෙමෙයි යන්නේ ඉංග්‍රීසි ඒක වටිනවා පොඩ්ඩක් ඉන්ටර්නැෂනල් ලෙවල් එක. ඒක හොඳයි. ඒක හොඳයි. තේරෙනවා අනිත් මිනිස්සුන්ට. ගොඩක් දේවල් ගන්න තියෙනවා මේ channel එකේ. නැත්තම් අපේ මෙහෙකට සිංහලෙන් විතරයි ඒක තේරෙන්නේ නැහැ. අනිත් කට්ටියට. මම රෑන්කින් නම්බර් කීයද? ඔන්න රෑන්කින් නම්බර් එක කෑවා. රෑන්කින් නම්බර් එක. හරි හරි. 1 2 3 4 5 6 7 8 9 රෑන්කින් නම්බර් 10 අන්තිම channel එක අපිට තියෙන්නේ විශ්වලෝකී channel එක තමයි තියෙන්නේ 2.5 මිලියන් subscriber count එකක් තියෙනවා වගේම මේකේ තුන content ගොඩක් ගිහිල්ලා තියෙනවා. content තියෙන සුපිරියෝ. ඔව්. වීඩියෝස් වලට දාලා ඉවරලා ඕල්ඩස් content එක බලමු මොකක්ද තියෙන්නේ කියලා. රසම රස chicken cutlet එකක් හදමු කියන එක තියෙන්නේ. අවුරුදු 6කට කලින් මේගොල්ලෝ දාලා තියෙන්නේ. ඒගොල්ලන් පටන් ගත්තේ මුලින්ම පටන් ගත්තේ අර වෙනස්ම content එක. දැන් ඉන්නේ වෙනස්ම content කරන්නේ ඒගොල්ලෝ. ඔව්. අර ලෝකයේ පිළිබඳ. ඔව් දැන් කරන content වල reach එක ගොඩක් වැඩි. ඒ වගේම ඒකේ අර පොඩි quality එකකුත් තියෙනවා බලන්න thumbnail එහෙම සුපිරියට සාමාන්‍ය පාවිච්චි කරලා තියෙන හොඳ විදියට. ඒ වගේම මිනිස්සුම පොඩ්ඩක් අර ආකර්ෂණය වෙන වීඩියෝ බලන්න. ඔව් සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍යම දේවල් වගේ නිකන් හිතන විදිහේ දේවල් තියෙන්නේ. ඔව්. අන්න එහෙම එකක්. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් සර්ච් කරන්න බලන ඒවා. අන්න එහෙම කී පොයින්ට් එකක් මේකේ තියෙනවා. දැන් මේ බලන්න ටැගින් එක කාටවත් කඩන්න බැරි ලෙස බෲස් ලී ටැබු ලෝක වාර්තා 7ක්. ඒ වගේ අර සාමාන්‍ය අයිකනික් කියන දේවල් බැලුවම යනවනේ රීච් වෙනවා. ඒ ඒගොල්ලන් වගේ පොඩි ඉන්න යති. දැන් මේකේ එහෙම බලන්න බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳෙයි. බලනවනේ කවුරුත් ඒ තම වගේ තිබ්බම. content බලනවනේ. අන්න ඒක. දැන් අදට තිබිච්ච content ඔක්කොම ඉවරයි. අපි බලලා තියෙන්නේ channels ඔක්කොම අපි බැලුවා. ඔයගොල්ලෝ දන්නවා වයිල් කුබ්බුක් තමයි එකටම හිටියේ. හන්දියටම ඉන්නේ විශ්ව ලෝකයේ. ඒ වගේම ඔය TV channels කීපය තියෙනවනේ. ඒගොල්ලෝ මේ මුල්ම රෑන්කින් 5 අල්ලගෙන ඉන්නවා. ඉස්සරම හිටියේ කෙලින්ම content creatorsලා තමයි අල්ලන් හිටියේ. පොඩි දෙයක් කියන්න ඕන. ඔව් කියන. අර TV දෙරණ TV හිරු ඒ ඔක්කොම අර කප් එක ගහන්න මේගොල්ලෝ සල්ලි දීලාද මන් දන්නේ හැමදාම. ඒක අනෙක් channel ගන්නෙම නැහැ. ඒගොල්ලෝ විතරයි උඩින් ඉන්නේ නේ. ඔය එහෙම එකක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් පොඩි. එහෙම පොඩි කේස් එකක් තියෙනවා. එහෙනම් අපේ channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම අලුතෙන් වැඩ ගොඩක් එන්න තියෙනවා. මේ channel එකේ නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ reviews කරන ඒවා. ඒ වගේම අපේ අනිත් channel එකේ meme reaction වගේ දේවල් කරනවා. ඊට පස්සේ තව production වැඩ ටිකකුත් අලුතෙන් එන්න තියෙනවා. එහෙනම් හැමෝටම goodbye. Bye.